ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය ගැන කතා කරද්දි ඒක හිතෙන තරම් සරල කතාවක් නම් නෙවෙයි. ඇත්තට මේක සියවස් ගානක් පරණ, හරිම සංකීර්ණ, ඒ වගේම පුදුම හිතෙන තරම් රසවත් කතාවක්. එන්න අපි මේ කතාවේ ටිකක් ගැඹුරටම ගිහින් බලමු. හොඳයි. කවදා හරි හිතලා තියෙනවද ඉඩමක් අයිති කරගන්නවා කියන එකේ ඇත්තම තේරුම මොකක්ද කියලා? බැලූ බැල්මට මේක හරිම සරල ප්‍රශ්නයක් වගේ පේනුනට ශ්‍රී ලංකාවට ආවම ඒකට දෙල උත්තරේ හිතාගන්නවත් බැරි තරම් සංකීර්ණයි. ඒකට හේතුව තමයි මේකට බැඳිලා තියෙන අතිවිශාල ඉතිහාසය. ඉතින් මේ සංකීර්ණ කතාවේ ගැට ලිහන්න නම් අපි පටන් ගන්න ඕනේ මුලම තැනින්. ඒ කියන්නේ නීතිය ඇතුලේ ඉඩම් කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? මොකද ඒක අපි හිතනවා වගේ නිකම්ම පොළව කෑල්ලක්. එහෙම නැත්නම් පස විතරක්ම නෙවෙයි. ඊට වඩා ගොඩක් එහාට යන දෙයක්. ඔව්. නීතියට අනුව ඉඩම් කිව්වම ඒකද අයිති පොළව මතු පිට තියෙන දේවල්. ඒ කියන්නේ ගොඩනැගිලි, ගස්වැල්, ඛනිජ සම්පත් වගේ දේවල්. ඒත් ඒ විතරක් නෙවෙයි. ඊටත් වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපිට පේන්නේ නැති, අතින් අල්ලන්න බැරි, ඒත් නීත්‍යානුකූලවම පවතින අස්පෘශ්‍ය අයිතිවාසිකම්. ඒවත් ඉඩමේම කොටසක්. හරි, මේ අල්ලන්න බැරි අයිතිවාසිකම් කියන එක ටිකක් පැටලිලි සහගතයි වගේ නේද? අපි සරල උදාහරණයක් ගමු. හිතන්නකෝ කෙනෙක්ගේ ඉඩමට යන්න තියෙන්නේ අල්ලපු වත්ත හරහා යන පාරකින් කියලා. අන්න ඒ පාර පාවිච්චි කරන්න තියෙන නීත්‍යානුකූල අයිතියට තමයි අපි ඊස්මන්ට් නැත්නම් පහසුකම කියලා කියන්නේ. බලන්න, ඒ පාර අයිති නැති වුණත් ඒක පාවිච්චි කිරීමේ අයිතිය අර ඉඩමට බැඳිලම තියෙනවා. අන්න ඒකයි අර අස්පෘශ්‍ය අයිතිය කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය ගැන හිතද්දී මට නම් හිතෙන්නේ ඒක හරියට ලොකු ලස්සන පළසක් වගේ. හැබැයි මේ පළස වියලා තියෙන්නේ එක නූලකින් නෙවෙයි. විවිධාකාර නීති පද්ධති කියන නූල් ගොඩකින් සියවස් ගාණක් තිස්සේ වියපු හරිම සංකීර්ණ ඒ වගේම රටා ගොඩක් තියෙන පළසක්. අපි බලමු මේ පළසේ තියෙන ප්‍රධාන නූල් මොනවද කියලා. එකක් තමයි පාර්ලිමේන්තුවෙන් හැම පවනන නීති නැත්නම් ව්‍යවස්ථා. ඊළඟට තියෙනවා නඩු තීන්දුව. ඒ කියන්නේ උසාවි වලින් දෙන තීන්දුව. ඊට අමතරව අපේ පොදු නීතිය වෙච්ච රෝමලන් දේසි නීතිය. අන්තිමට ඒත් හරිම වැදගත් එකක් තමයි අපේ පැරණි චාරිත්‍රානුකූල නීති. පුදුම දෙයක් කියන්නේ මේ නූල් හතරම අදටත් එකට පැටලිලා ඉඩම් අයිතියට ලොකු බලපෑමක් කරනවා. හොඳයි, අපි එහෙනම් මේ පළසේ අඩියටම යමු. කියන්නේ පැරණිම නූල් පොටවල් දිහාට. මේවා තමයි අපේ චාරිත්‍රානුකූල නීති. මේවා පොත්වල ලිවිලා නැති වුණාට සමහර වෙලාවට අදටත් ලොකු බලයක් තියෙන පුරාණ නීති රීති. මේකට හොඳම උදාහරණයක් තමයි උඩරට නීතිය. මේකේ මුල්ම අදහස තමයි රටේ තියෙන හැම ඉඩමකම එකම අයිතිකාරයා රජතුමා කියන එක. ඉතින් අනිත් අයට ඉඩම් ලැබුණේ රජතුමාට මොකක් හරි සේවයක් කරනවට හිලව්වට. ඒ කියන්නේ ඉඩම් අයිතිය බැඳිලා තිබුණේ සේවයත් එක්ක. ඒක සම්පූර්ණ වැඩවසම් ක්‍රමයක්. බලන්න ඉඩම් වර්ග කරලා තිබුණත් ඒ සේවය කරන විදියට. ගබඩාගම් කියන්නේ රජ මාලිගාවටම කෙලින්ම සේවය කරපු ගම්. නින්දගම් කියන ඉඩම් රජතුමා විසින් ප්‍රධානීන්ට පවරපු ඒවා. ඒ වගේම පන්සල් නඩත්තුවට විහාරගම් කියලත්, දේවාල නඩත්තුවට දේවාලගම් කියලත් ඉඩම් වෙන් කරලා තිබුණා. පේනවනේ හැම දෙයකම පදනම වුණේ සේවයෙන් මත රඳා පවතින අයිතිය. හරි. දැන් උඩරට ඔය ක්‍රමයක් ක්‍රියාත්මක වෙද්දී අපි රටේ උතුරු පැත්තට ගියොත් එහෙ තිබුණේ සම්පූර්ණම වෙනස් කතාවක්. යාපනීය අර්ධද්වීපේ බලපැවැත්තුනේ තේසවලාමී කියලා සම්පූර්ණම වෙනස් චාරිත්‍ර නීති පද්ධතියක්. තේසවලාමේ නීතියේ ඉඩම අයිතිය ගැන තියෙන සංකල්පය හරිම බලවත්. ඒක කොච්චර පුළුල්ද කියනවනම් ඒක විස්තර කරන්න පරණ ලතින් කියමනක්ම තියෙනවා. ඒ කියන්නේ ඉඩමේ අයිතිකාරයාට ඒක අහස් උසටත් පොළව යට අපාය දක්වාත් අයිති කියලා. හිතා ගන්න පුළුවන්ද? ඒ කියන්නේ නිකම්ම පොළව මතු පිට විතරක් නෙවෙයි, ඊට උඩින් තියෙන අහසත් ඊට යටින් තියෙන පොළවත් අයිති කියන එක. හරිව පුළුල් සංකල්පයක්. හරි. ඔය තියෙන්නේ අපේ පළසේ පරණම සම්ප්‍රදායික නූල්. දැන් අපි කතාවේ කාල රේඛාව දිගේ ටිකක් ඉස්සරහට යමු. බලමු කොහොමද යටත් විජිත පාලකයෝ සහ ඊට පස්සේ ආපු රජයන් මේ පළසට අලුත්ම වෙනස්ම පාට නූල් එකතු කළේ කියලා. මේ වෙනස පටන් ගන්නේ යටත් විජිත කාලෙදී. මුලින්ම ලන්දේසීන් එනවා. ඔවුන් රෝම ලන්දේසි නීතිය අපේ රටේ පොදු නීතිය විදියට හඳුන්වලා දෙනවා. ඊට පස්සේ බ්‍රිතාන්‍යයන් මුළු රටම පාලනයට ගත්තට පස්සේ ඔවුන් අර අපි කතා කරපු සේවය මත පදනම් වුණු ඉඩම් ක්‍රමය වෙනස් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ හැම අලුත් දෙයකින්ම අපේ නීතියමය පළස තව තවත් සංකීර්ණ වෙනවා, තව තවත් නූල් එකතු වෙනවා. බ්‍රිතාන්‍යයන් ගෙනාපු ලොකුම පෙරලියක් තමයි මේ. ඒගොල්ලෝ කිව්වා, "හරි, දැන් රජතුමාට හරි ප්‍රධානියෙකුට හරි සේවය කරන්න ඕනේ. ඒ වෙනුවට මුදලක් ගෙවලා ඒ සේවයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා." බලන්න මේක කොච්චර ලොකු වෙනසක්ද? සේවය මත තිබුණු ඉඩම් අයිතියේ සල්ලි මත පදනම් වුණු අයිතියක් බවට පත් වුණා.
මේකෙන් ඉඩම් හිමිකම ගැන තිබුණු සම්පූර්ණ අදහසම උඩු යටිකුරු වුණා. හරි අපි දැන් කතා කරා පරණ නූල් ගැන අලුත් නූල් ගැන මේ ඔක්කොම ඉතිහාසයේ ඒත් වැදගත්ම ප්‍රශ්නේ තමයි ඉතින් මොකද මේ ඉතිහාස කතාව අද දවසට වැදගත් වෙන්නේ කොහොමද? අපි දැන් ඒකට උත්තරේ හොයමු. මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේක. අදටත් ශ්‍රී ලංකාවේ ඉඩමාරවලක් ගැන කතා කරද්දී මේ හැම නීති පද්ධතියක්ම එකට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එකම ඉඩම් ප්‍රශ්නයක් ඇතුලේ සමහර විට උඩරට නීතියේ කොටසකුත් රෝම ලන්දේසි නීතියේ මූලධර්ම ටිකකුත් ඒ වගේම අලුතෙන් පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු පනතකුත් මේ ඔක්කොම එකට පැටලිලා තියෙන්න පුළුවන්. ඉතින් මේ නීතිමය පළස කියන්නේ කෞතුකාගාරයේ තියෙන දෙයක් නෙවෙයි. ඒක තමයි අදටත් පවතින සජීවී හරිම සංකීර්ණ යථාර්ථය. අවසාන වශයෙන් මේක තමයි අපි ඉස්සරහට හිතන්න ඕනේදී. ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රශ්නයක් විසඳනවා කියන්නේ නිකම්ම නීති පොතක් බලන එක නෙවෙයි. ඒ කියන්නේ මේ සියවස් ගානක ඉතිහාසයේ මේකට ගැටෙන තැනකට මුහුණ දෙන එක. එතකොට ප්‍රශ්නේ මේකයි සියවස් ගානක් පරණ සම්ප්‍රදායන් එක්ක නූතන ලෝකයේ අවශ්‍යතා සහ නීති රීති සමබර කරගන්නේ කොහොමද? ඇත්තටම ඒක තමයි අදටත් අපේ ඉඩම් නීතියේ මුහුණ දෙන ලොකුම අභියෝගය.